හයි ලව්. ඔයාලව ගොඩක් ආදරේ මගේ YouTube channel එකට එකතු කරගන්නවා. ඔයා මගේ වීඩියෝ වලට අලුත් කෙනෙක් නම් මම මලිති. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම මගේ channel එකත් subscribe කරලා මේ පැත්තට එන්න කියලා ආරාධනා කරනවා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මගේ ඔළුව ඇතුලේ තියෙන moods තුනක් ගැන. මං හිතනවා මේ moods තුන ඔයාලට අනිවාර්යෙන්ම තියෙනවා ඇති කියලා. ඉතින් මගේ moods තුන ඔයාලත් එක්ක කතා කරන ගමන් ඒ වෙනුවෙන් මම මොනවද කරන්න කියලාත් කියන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. පළවෙනි mood එක මහන්සිය. සමහර දවසට උදේට නැගිටිනකොට ඇඳෙන් බහින්නත් හරිම කම්මැලි මහන්සි නිසා. මොකද මගේ exams වැඩ, මගේ channel එක, මගේ business එක මේ හැම දෙයක්ත් එක්ක මං ඉන්නේ ගොඩක් ලොකු මහන්සියක. ඉතින් සාමාන්‍යයෙන් අපිට මහන්සියක් දැනුනහම අපිට තව කෙනෙක් එක්ක කතා කරනවට වඩා ඒ මහන්සිය අපි ඇතුළෙන්ම නිවා ගන්න තියනවා නම් ඒක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් මම ඒ වගේ දවසට මොකද කරන්න කියලා දැන් මම ඔයාලට කියන්න. අපි එක එක්කෙනා එක එක විදියට අපේ moods fix කරගන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් මහන්සියක් දැනුණාට පස්සේ මම මොකද කරන්න කියලා මම අද ඔයත් එක්ක කියනවා. සාමාන්‍යයෙන් මට මහන්සියක් දැනුනම තත්පර 10ක් විතර ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් ගන්නවා. ඊට පස්සේ මම්මට උදේට හම්බෙන තේ එක මී ටයිම් එකක් කරගෙන ගොඩක් වෙලා වාඩි වෙලා අහස දිහා බලාගෙන මම්මගේ තේ එක රස විඳිනවා. සාමාන්‍යයෙන් අහස කියලා කියන්නේ මම හරි ආසාවෙන් බලන් ඉන්න තැනක්. මගේ අඳ තියෙන තැනට අහස හොඳට පේනවා. ඉතින් මම දවසේ ගොඩාක් වෙලා ගත කරන්නේ මගේ කාමරේ. ඉතින් අහස කියලා කියන්නේ මම මේ ලෝකයේ ආසම දර්ශනයක්, බලන්න ආස දෙයක්. ඒ හින්දා මම තේක බොන ගමන් ටිකක් අහස දිහා බලාගෙන ඉන්න අමතක කරන්නේ නැහැ මට මහන්සියක් දැනුණාට පස්සේ. ඉතින් අපි ගොඩක් දේවල් එක බිසී වෙන මිනිස්සුනේ. ඉතින් ඔළුව ඇතුලේ ගොඩක් ලොකු දේවල් තියෙනවා. හීන බලාපොරොත්තු එතකොට එක දේවල් වල අපිට දේවල් ගැන අපිට ඇති වෙන බය මේ වගේ දේවල් අපි හැමෝටම තියෙනවානේ. ඉතින් ඔයාත් ඔයගේ මහන්සිය නැති කරගන්න විදියක් අනිවාර්යෙන් හොයාගන්න ඕනි. අනිවාර්යෙන්ම මොකද අපිට මහන්සිය කියලා අපි හාන්සි වුණත් අපිට හාන්සි වෙලා ඉන්න තියෙන කාලේ මහන්සි වෙන්න වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් අපිට මහන්සිය කියලා අපේ හීන බලාපොරොත්තු එක තැනක නතර කරන්න බෑ. අනිවාර්යෙන්ම අපි දිනන්න ඕනේ. mood number 2 බලාපොරොත්තු. මේක තමයි මාව දුවවන්නේ. දවසින් දවස ඉර පායද්දී ඉර පහිද්දී ඒ හැම වෙලාවකම මාව දුවවන්නේ මගේ බලාපොරොත්තු. සාමාන්‍යයෙන් පුංචි බලාපොරොත්තු තියෙන තරමට අපේ සතුට ඒ මත තීරණය වෙනවා. හැබැයි බලාපොරොත්තු අනුන් මත නෙවෙයි තමන් මතම තියාගන්න එක තමයි ගොඩක් වටින්නේ. උදාහරණයක් කිව්වත් මේ වෙනකොට මගේ channel එකේ subscribersලා 300ක් වෙලා. ඉතින් මට ඒකට ගොඩක් සතුටුයි. ඉතින් මම ඉස්සරහට මම උදාහරණයක් කිව්වොත් ලබන මාස වෙනකොට subscribersලා 400ක් මගේ channel එකේ ඉන්න ඕනේ කියන එක මගේ එක බලාපොරොත්තුවක්. එතකොට මාසෙන් මාස subscribersලා 50 වැඩි වෙනවා නම් ඒක මගේ බලාපොරොත්තුවක්. ඉතින් ඒ වගේ අපිට පුංචි බලාපොරොත්තු ජීවිතය ඇතුලේ තියෙනවා. ඉතින් ඒ අතරම අපි බලාපොරොත්තු වෙන විදිහටම සමහර දේවල් වෙන්නේ නැහැ. ඒ වෙලාවට මම මොකද කරන්න කියලාත් ඔයාලට කියන්න. මම බලාපොරොත්තු වෙන විදිහට දේවල් උනේ නැති වුණොත් මම කරන්නේ ඉක්මනට මගේ notes app එකට ගිහලා මගේ හිතේ තියෙන හැමදේම ලියනවා. ඒක මම ඉස්සර ඉඳලම පාවිච්චි කරපු method එකක් මම ආයෙ restart කරගන්න. ඉතින් මම එහෙම ලියව බලාපොරොත්තු මම ආයෙ කියවනවා. මගේ හීන ගැන, මගේ ආදරය ගැන, මගේ හිත ගැන මම කොච්චර හොඳයිද කියන දේවල් මම ආයෙ කියවනවා. ඒක මට මාව මොටිවේෂන් එකක් විදියට අරගෙන ආයෙ රීස්ටාර්ට් වෙන්න ගොඩක් සපෝට් වෙනවා. ඉතින් ඔයාලගේ මේ මාසේ බලාපොරොත්තු මොකක්ද? ඒ වෙනුවෙන් ඔයාලා මොනවද කරන්නේ? මේ වගේ බලාපොරොත්තු නැති වුණාට පස්සේ ඔයාලා කොහොමද ඒකට රියැක්ට් කරන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. mood number 3 පොඩි සතුටක්.
මහන්සි මැත්තේ හොයාගන්න පොඩි සතුට තමයි මට ගොඩක් වටින්නේ. ඉතින් ඒක උදේ තේගේ සුවඳ වැස්ස ඔයාලා මගේ වීඩියෝ එකට දාන පුංචිම පුංචි කමෙන්ට් එකත් මට සතුටක්. මං කලින් කිව්වනේ අපි බලාපොරොත්තු තියාගන්න ඕන අපිම තමයි කියලා. ඒ වගේ තමයි මේ සතුටත්. අපි සතුට වෙන්න ඕනේ අපි මත. වෙන කෙනෙක් අපිව සතුටින් තියයි කියලා අපි කවදාවත් හිතන්න හොඳ නැහැ. මට සතුට හිතනම මම මගේ ෆොටෝ එකක් ගන්නවා, මගේ නෝට්ස් ලියනවා, මං හැමදේටම තැන්ක්ෆුල් වෙනවා. ඉතින් මේ දේවල් මාව ගොඩක් සතුටින් තියෙනවා. මම අද මගේ ඔළුව ඇතුලේ තියෙන මූඩ්ස් 3ක් එක්ක ඒ දේවල් වලට කරන දේවලුත් කතා කරා. මහන්සි වුණාට තේ, බලාපොරොත්තු නැති වුණාම නෝට්ස්, සතුට හිතනම ෆොටෝ. ඉතින් ඔයාලත් ඔයාලගේ එක එක මූඩ්ස් වලදී කොහොමද රියැක්ට් කරන්න කියලා අනිවාර්යයෙන්ම මාත් එක්ක බෙදා ගන්න. ඒක තව කෙනෙක්ටත් ගොඩාක් වටීවි.